ජීවිත රක්ෂණය එහෙම නැත්නම් ලයිෆ් ඉන්ෂුරන්ස් කියන එක මේ වෙලාවේ ශ්‍රී ලංකාවේ මම හිතනවා වැඩියෙන් කතා කළ යුතු මාතෘකාවක් කියලා. මොකද මේ වෙනකොට ශ්‍රී ලංකාවේ ක්‍රිටිකල් ඉල්නස් එහෙම නැත්නම් ඔය බරපතල රෝග කියන දේ ගොඩක් වැඩියෙන් පවතින කාලයක. ඒ කියන්නේ හෘද රෝග, වකුගඩු තත්ත්වයන්, පිළිකා තත්ත්වයන් වගේ මිනිස්සුන්ට ඒ හා සම්බන්ධ ජීවිත හානි සිදුවීම් සහ ඒ සඳහා රෝගාබාධ වීම මේ වෙනකොට ශ්‍රී ලංකාවේ 70%කටත් වඩා වැඩි ප්‍රමාණයක් පත්ව තිබෙනවා කියන එක කනගාටුවෙන් වුණත් අපි ප්‍රකාශ කර සිටින්න ඕනේ. කොහොම වුණත් මේ වීඩියෝ එක ජීවිත රක්ෂණ සමාගමක් ප්‍රොමෝට් කරන එකක් නෙමෙයි. ජීවිත රක්ෂණ පිළිබඳ මිනිස්සුන්ට තියෙන අඳුරු පැතිකඩ. ඒ කියන්නේ ජීවිත රක්ෂණයේ මිනිස්සුන්ට ඒ ගැන තියෙන නෙගටිව් මයින්ඩ් එක නැති කරගන්න තමයි මම මේ වීඩියෝ කරන්නේ. මොකද ජීවිත රක්ෂණය කියලා කියන එක ඕනම පුද්ගලයෙක්ට වටින දෙයක්. ඒක වටින දෙයක් වුණාට ආයතන වලින් සහ ඒ රක්ෂණ විකුණන නියෝජිතයන් හරහා වෙන අක්‍රමිකතා වලින් ගොඩක් ජීවිත රක්ෂණයෙන් මිනිස්සු ඈත් වෙමින් පවතින වකවානුවක් තමයි මේක. ඉතින් ඒවත් එක්ක මම හිතුවා ජීවිත රක්ෂණය වැදගත්කම කියන දේ මිනිස්සුන්ට පැහැදිලි කරලා දෙන එක මේ වෙලාවේ හොඳයි කියන දේ. මොකද 70% වගේ ප්‍රමාණයක් ලංකාවේ ජීවිත නැති වෙනවා නම් මේ බරපතල රෝග කියන තත්ත්වයන් වලදී ජීවිත රක්ෂණයේ වටිනාකම අමුතුවෙන් පැහැදිලි කරන දෙයක් නැහැ. මොකද ඔයා කියන පුද්ගලයා ජීවිතයට වෙන බලපෑම මත එයා එක්ක ඉන්න අනුගාමික පුද්ගලයෙක්. ඒ කියන්නේ විවාහක පුද්ගලයෙක් නම් ඔයාගේ බිරිඳ, දරුවන්, එහෙම නැත්නම් ඔයා විවාහක නැති පුද්ගලයෙක් නම් ඔයාගේ අම්මා තාත්තා ඒ අයට ඔයාගේ ජීවිතය කරදරයක් වීම සම්බන්ධයෙන් සිදුවන බලපෑම කියන දේ ඒක කියලා නිම කරන්න බැරි දෙයක්. ඔයා හොඳින් ඉන්න කාල සීමාවදී ඔයා ගන්න ආදායමෙන් යම් කොටසක් ඔයාගේ ජීවිත රක්ෂණය සඳහා ඔයාට වෙන් කරන්න පුළුවන් නම් කවදරි දවසක ඔයාගේ ජීවිතයට කරදරයක් වුණාම ඒ අයට යම්කිසි සහනයක් ලැබෙනවා එයාලගේ ජීවිතය ඉදිරියට ගෙනගෙන යන්න. ඒ කියන්නේ ඔයා දැනට හිතන්න රුපියල් ලක්ෂයක වගේ ආදායමක් වෙන කෙනෙක්. නැත්නම් ලක්ෂයක වැටුපක් වෙන කෙනෙක්. ඔය ලක්ෂයක හරිය ඒ ආදායම හරිය වෙන වැටුප හරිය ගෙදර අය ජීවත් වෙන්නේ ඒකෙන් නම් එයා නැතිවීමත් සමග එයාගේ ජීවිතේට යම්කිසි බලපෑමක් වුණොත් එහෙම ඒ එන ආදායම අහිමි වුණොත් එහෙම ගෙදර ඉන්න දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඒ වගේම ගෙදර ආර්ථික තත්ත්වය එහෙම් පිටින්ම කඩාගෙන වැටීමකට ලක් වෙනවා. හැබැයි ඔයාට පුළුවන් නම් ඔයා ජීවත් වෙලා ඉන්න කාලේ ඔයාගේ ආදායමේ යම්කිසි මුදලක් කැප කරලා ජීවිත රක්ෂණයක් පටන් ගන්න. ඔයාට පුළුවන් ඔයාගේ ජීවිතේ නැති වුණා ඔයා කවදද දවසක ඒ අයට යම්කිසි දෙයක් ඔයා කරලා තියන්න පුළුවන්. එයාලගේ ජීවිතේ ඉස්සරහට අරගෙන යන්න. අන්න ඔය කාරණේ තමයි අපි සරලව ජීවිත රක්ෂණයේදී ඉෂ්ට කරගන්න කාරණාව. මං කියුවානේ ඔයාගේ ලක්ෂයක ආදායමක් උපයන කෙනෙක් නම් යම්කිසි මුදලක් කැප කරලා අපි ජීවිත රක්ෂණයක් පටන් ගන්න ඕන කියලා කියන්නේ. අපි යන්නේ යම්කිසි මුදලකින්දී අපි හොඳින් තේරුම් ගන්න ඕන ධාරණයක් තියෙනවා. මොකද ගොඩක් අය ජීවිත රක්ෂණයක් පටන් අරගෙන ඒක දීර්ඝකාලීනව කරගෙන යන්නේ නැහැ. මොකද මගදී නතර වෙනවා. යාට ඒක කරගෙන යන්න බැරි නිසා. අන්න ඔය කාරණයක් එක්ක අපිට තේරුම් ගන්න ඕනේ අපේ ආදායමෙන් කොයි වගේ මුදලක් අපිට ජීවිත රක්ෂණය වෙනුවෙන් යොදවන්න පුළුවන්ද කියන දේ. එන නියෝජිතයා ඔයාට දෙන කොටේෂන් එක හරි මොකක් හරි ඉදිරිපත් කරන බෙනිෆිට් එක්ක ඉදිරිපත් වෙන වාරිකේම ඔයාට ඒකම දාගෙන යන්න බැරි නම් ඒ තියෙන බෙනිෆිට් කොච්චර වැඩි වුණත් ඒ දේවල් ඔයාට කරගෙන යන්න බැරි නම් ඒක මග නතර. එතකොට ඔයා බලන්න ඕනේ ඉස්සෙල්ලාම ඔයාගේ ආදායමෙන් කොයි වගේ මුදලක් මේ වෙනුවෙන් වෙන් කරන්න පුළුවන්ද කියන දේ හොඳ අවබෝධයකින් තමයි අපි ඉන්ෂුරන්ස් එක පටන් ගන්න ඕනේ. ජීවිත රක්ෂණයක් පටන් ගන්නකොට අපි ඒ ජීවිත රක්ෂණයට ඇතුළත් කරගත යුතු දේවල් රාශියක් තියෙනවා. ඒ කියන්නේ අපිට ජීවිත රක්ෂණයක් පටන් ගන්න පුළුවන් අපේ ජීවිතය රක්ෂණය කරනවට අමතරව කවදාවත් ඒක ඉන්වෙස්ට්මන්ට් එකක් විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන්. අන්න ඔය කාරණේ පැහැදිලිව අඳුරාගත යුතු කාරණයක්. ගොඩක් අය හිතන්නවා අපි දාන මුදලම ආපහු අපිට ජීවිත රක්ෂණයෙන් අපිට ලැබෙනවා කියලා. ඇත්තටම එහෙම වෙන්නේ නැහැ. අපිට ඒ වගේ සැලසුම් කරලා හදා ගන්න පුළුවන් ජීවිත රක්ෂණ වර්ග රාශියක් තියෙනවා. ඒ කියන්නේ සැලසුම් රාශියක් තියෙනවා. අපිට කරගෙන යන්න පුළුවන් වාරිකයක් එක්ක තමයි ඒක තීරණය වෙන්නේ. එතකොට ඔයා බලන්න ඕනේ මේ වෙලාවේ වාට වැදගත් වෙන්නේ මොකක්ද කියන කාරණේ. එතකොට අපි ජීවිත රක්ෂණයක් පටන් ගන්නකොට අපි හිතන්න ඕන කාරණා තමයි අපේ වාරිකය
අපිට කරගෙන යන්න පුළුවන් වාරිකයක්ද? අපි අරන් තියෙන බෙනිෆිට් මොනවාද? ඒ කියන්නේ අපි අරන් තියෙනවද මේකට ඔපරේෂන් ආවරණ අරන් තියෙනවද? බරපතල රෝගාවරණ අරන් තියෙනවද? රෝහලක නතර වුණාම අපිට කොයි වගේ මුදලක් දවසකට ගෙවනවද? පුද්ගලික රෝහලක නතර වුණොත් එහෙම අපිට කොහොමද ඒක ගෙවීම් කරන්න තියෙන? ඔය සියලුම කාරණා අපි එන නියෝජිතයෙන් අහලා දැනගත යුතු කාරණාවන් රාශියක් තියෙනවා. මොකද ඒ කියන පුද්ගලයා ඔයාගේ වාරිකය අඩු කරන්න උත්සාහගෙන ඉදිරිපත් කරන දේවල් සමහරක් වෙලාවට ඔයාගේ ජීවිත රක්ෂණයට අත්‍යවශ්‍ය දේවල් මග ඇරෙන්න පුළුවන්. ඒ නිසා ඔයා හොඳට මතක තියාගන්න ඕන ජීවිත රක්ෂණයක් ආරම්භ කරනකොට අපි මේ ජීවිත රක්ෂණය ඇතුළත් කරගත යුතු අත්‍යවශ්‍ය දේවල් කිහිපයක් තියෙනවා. අත්‍යවශ්‍ය දේවල් කියලා මම කියන්නේ අනිවාර්යෙන් ජීවිත රක්ෂණයකදී ඒකට අර බරපතල රෝග එහෙම නැත්නම් ක්‍රිටිකල් ඉල්නස් කියන එක අනිවාර්යයෙන්ම වැදගත් කාරණයක්. ඒ වගේම තමයි ඔපරේෂන් ආවරණය කියන එක. ඔන්න ඔය දෙක ජීවිත රක්ෂණයේදී ගොඩාක් වැදගත් වෙනවා. ගොඩක් කට්ටිය හිතන්නේ ජීවිත රක්ෂණයක් කියලා කියන්නේ මේ රෝහල් ආවරණය කියන එකනේ. රෝහල් ආවරණය කියන දේ නෙමෙයි ජීවිත රක්ෂණයේදී වැදගත්ම කාරණය වෙන්නේ. රෝහල් ආවරණයේදී වෙන්නේ දවසකට රෝහලක නතර වෙලා හිටියක් පස්සේ ඒ දෙන ගානේ රෝහල් ආවරණය කියන්නේ. ඊට අමතරව අපිට වැදගත්ම කාරණේ තමයි අර බරපතල රෝග ආවරණය කියන එක. බරපතල රෝග ආවරණය තමයි ඒ බෙනිෆිට් එක අපිට අරන් තිබ්බොත් තමයි ඔය වකුගඩු පිළිකා හෘද රෝග ඔය වගේ රෝගයක් අපිට වැළඳුනොත් එන්නේ ඒකට අදාළව අපිට රක්ෂණ සමාගමෙන් ගෙවීම් කරන්නේ අපි ඒ ප්‍රතිලාභය ඉල්ලුම් කළ තිබ්බොත් විතරයි. ඒන නියෝජිතයා හරි ඒන පුද්ගලයා ඔයාට ඉදිරිපත් කරන ඒ ජීවිත රක්ෂණ සතුනේ ඔයා බලන්න ඕනේ මේ තියෙන ආවරණ ඔයා අරන් තියෙනවා විදියට. ඒ ආවරණ ඔයා අරගෙන තිබ්බ නැත්නම් ජීවිත රක්ෂණ ආයතනයේ ඔයාට ඒ වකුගඩුවගේ පිළිකා ඒ වගේ තත්ත්වයකදී ඔයාට ගෙවීම් කරන්නේ නැහැ. ඔයා ඒ ආවරණ අරන් තිබ්බ නැත්නම්. එතකොට ඔයා හොඳට දැනගන්න අවධානයෙන් දැනගන්න දෙයක් තමයි අපි ජීවිත රක්ෂණ ගන්නකොට අපේ මේ බරපතල රෝග ආවරණය, ඔපරේෂන් ආවරණය, එතකොට ඔත්පල වීමකදී කොහොමද ගෙවන්නේ? ඒ හැමදේම අපි දැනගන්න ඕනේ. නියෝජිතයා රහත්ව ඔක්කො ආවට පස්සේ දැනගන්න ඕනේ. ඒ වගේම තමයි ඔක්කො ආවට පස්සේ ඒ ආයතනය අනන් ගිහිල්ලා එතනින් ආයතන නිලධාරීන්ට ඔක්කො පෙන්නලා මට මෙන්න මේ ඉන්ෂුරන්ස් එකක් මෙහෙම මේ පුද්ගලයා මට දාලා තියලා තියෙනවා. මේකේ තියෙන රැකවරණ මොනවාද මට තියෙන්නේ? මොන වගේ තත්ත්වයන් වලද මට ගෙවන්නේ කියන දේ අනිවාර්යයෙන්ම ගිහිල්ලා ඔයා අහන්න ඕනේ. මොකද එහෙම නැත්නම් ඔයාට ඒ නියෝජිතයා හරි ඒ දෙන පුද්ගලයා වාර්තික ජීවිත රක්ෂණය කියපු දේවල් නැති වුණොත් එහෙම කවදාද දවසක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඔයාට ඔයා බලාපොරොත්තු වෙලා තියෙන ආවරණයක නැති වෙලා තියෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම ජීවිත රක්ෂණයක් ඔයා ගත්තට පස්සේ ඔක්කො දින 21ක කාල සීමාවක් තියෙනවා. ඔයාට ඒ ජීවිත රක්ෂණය බලාපොරොත්තු වන දේවල් තිබ්බ නැත්නම් ඔක්කොම හොඳට කියවලා බලලා එහෙම නැත්නම් කාගෙන් හරි අහලා අදාළ රක්ෂණ ආයතනයේ හෙඩ් ඔෆිස් එකේම ඒ දුරකථන අංක වලට කතා කරලා දැනගන්නත් පුළුවන්. මෙහෙම ඉන්ෂුරන්ස් එක මට දාලා තියෙනවා මේකේ තියෙන ප්‍රතිලාභ මොනවද කියන දේවල් ඔයාලට එහෙම කතා කරලා අහන්න පුළුවන්. එහෙම නැත්නම් ආයතනයේ අරන් ගිහිල්ලා අහලා බලන්න මේකේ තියෙන ප්‍රතිලාභ මොනවද කියන දේ. ඒකට යාළුවාට පැහැදිලි කරලා දෙයි මේ ජීවිත රක්ෂණය අරන් තියෙන දේවල් ඔයාලට මොනවද තියෙන ප්‍රතිලාභ කියන දේ. අන්න ඒ විදිහට අවබෝධයෙන් අපි ඉන්ෂුරන්ස් එකක් ගත්තොත් ඒක අවබෝධයෙන් අපි කරගෙන යනවා. මොකද පටන් ගන්නකොට මේක දාගෙන යන වාලේ දාන්න ගිහිල්ලා අපිට වැඩක් නැහැ. කාල සීමාව අවසානයේදී අපිට ලැබෙන ප්‍රතිලාභය කියන්නේ අපි මොකක් හරි අපි කිසිම ප්‍රතිලාභයක් අපි ලබා ගත්තේ නැහැ කියලා. එහෙම ප්‍රතිලාභයක් ලබා ගත්තේ නැහැ කියලා ඔයාට ඒ කාල සීමාව අවසානයේදී ඒක වැඩිපුර මුදලක් හම්බෙන්නවත් ප්‍රතිලාභ ලබා ගත්තා කියලා අඩුවෙන් හම්බෙන්නවත් දෙයක්වත් දෙන්නේ නැහැ. ඒකෙදි වෙන්නේ ඔයාගේ ඉතිරි කිරීමට වෙනම කොටසක් ඉන්ෂුරන්ස් එකෙන් යනවා. අර අමතර ප්‍රතිලාභ අරන් තියෙන කියන්නේ ආවරණ අරන් තියෙනවට වෙනම මුදලක් ඔයාගේ ඉන්ෂුරන්ස් එක ඇතුලේ තියෙනවා. ඔන්න ඔය දෙක හොඳින් පැහැදිලි කරගෙන ඉන්ෂුරන්ස් එකක් පටන් ගන්න කරගෙන යන්න ඕනේ. ඒ කියන්නේ සරලව කිව්වොත් එහෙම අපි හිතමු ඔයාගේ ජීවිත රක්ෂණය ඔයාගේ වාරිකය රුපියල් 10000ක් කියලා. ওই 10000න් ඔයා දාන 10000ම ඔයාගේ ඉතිරි කිරීමකට යන්නේ නැහැ. මොකද ඔයාගේ ආවරණ වලට ආයතනයෙන් ගෙවීමක් ඔයා ආයතන ගෙවීමක් කරනවා. අපි හිතමු ඔයා අරන් තියෙන 10000න් ඔයා රුපියල් 7000ක් ඔයාගේ අරන් තියෙන ජීවිත රක්ෂණ ප්‍රතිලාභ වලට තමයි ඔයා ගෙවන්නේ. ඒ කියන්නේ ඔය බරපතල රෝග වලට රෝහල් ආවරණ වලට එහෙම නැත්නම් උත්පල වීම වලට ගෙවන ඒවාට ඔපරේෂන් ආවරණ වලට ඔය ආවරණ වලට අරන් තියෙන ඒවා ඔයාට හම්බෙන්නේ ඒක අනතුරුකදී ක්ලේම් එකක් විදිහට තමයි ඔයාට ඒවා ගෙවන්නේ. ඒ කියන්නේ එහෙම නැතුව ඔයාට ඒ අරන් තියෙන දේවල් ඒ අරන් තියෙන ප්‍රතිලාභ වලට ඔයා ගෙවන මුදල් ඔයාට ආපහු ලැබීමක් වෙන්නේ නැහැ. හැබැයි ඔයාට පුළුවන්
ඉතිරි කිරීමට යනකොටද වැඩිපුර මුදලක් ඉතිරි කිරීමට දාන්න. ඒක පොඩි වෙලා කවදද දවසක ඒක ඔයාලගේ මුදලට වඩා මුදලක් ඔයාලට ලැබෙනවද නැද්ද කියන දේ ඒ දීලා තියෙන ඔක්කොත් එක බලන්න ඕනේ. ඒ කියන්නේ ඔයා ඉතිරි අර 7000න් වල 3000ක් ඔයා ඉතිරි කිරීමකට දාන්න යනවනේ. ඒ කියන්නේ ඒ ඉතිරි කිරීමට යනකොටද ආයතනයෙන් පොලියක් හැදෙනවද? ඒකට කොහොමද බෝනස් එකක් හම්බ වෙනවද? මේ දේවල් කොහොමද වෙන්නේ කියලා කලකා බලන්නත් ඕනේ. එතකොට කාලය අවසානයේදී ඔයාලට කොයි වගේ මුදලක් ලබා ගන්න පුළුවන්ද කියන දේ අනිවාර්යයෙන්ම ඔයා ඒ රක්ෂණ නියෝජිතයාගෙන් හරි එහෙම නැත්නම් රක්ෂණ ආයතනයට ගිහිල්ලා හරි අහලා අනිවාර්යයෙන්ම දැනගන්න ඕන කාරණාවක් තමයි අන්න ඔය කාරණා ටික. අපි හරි අවබෝධයෙන් ජීවිත රක්ෂණයක් පටන් ගන්න කරගෙන යනවා නම් ඒතර මේකේ ගොඩක් ප්‍රතිලාභ තියෙන්නේ ඉන්ෂුරන්ස් එක කරගෙන යන පුද්ගලයන්ට වඩා ඔයාගේ එක්ක සිටින අනුගාමිකයන්ට. එහෙම කියන්නේ ඔයාගේ ඉන්ෂුරන්ස් එක ඔයා වාරිකේ දාන්න යන්නේ ඔයාට වඩා ඔයාලත් එක්ක යැපෙන්නන්නේ. කියන්නේ බිරිඳ දරුවන් ඒ අයට තමයි ඒක ප්‍රතිලාභ ගොඩක් දෙන්නේ. මොකද ඔයාගේ ජීවිතේ යම් කිසි කරදරයක් වුණොත් එimhe ඒකට අදාළ වන්දි මුදල් අපි ගන්නවා පසුබෑවුම් දාලා තියෙනවා. ඔයාගේ බිරිඳට හරි දරුවට හරි ඒ පසුබෑවුම් දාලා තියෙන එක පුද්ගලයෙක් තමයි ඒ ජීවිත රක්ෂණ ආයතනයෙන් ඒ ගෙවීම් කටයුතු කරන්නේ. ජීවිත රක්ෂණයක් අපි පටන් ගන්නකොට වගේම මේක කරගෙන යනකොට අපි අවබෝධයෙන් කරගෙන යන්න ඕනේ. ඒ කියන්නේ අපි ජීවිත රක්ෂණයක් පටන් ගන්න අවස්ථාවේදී අපේ මොන හරි ලෙඩ රෝග මොන හරි අපි බෙහෙත් ගන්න දේවල් තියෙනවා නම් අපිට මායි කොලෙස්ටරෝල් වගේ තත්ත්වයන් තියෙන අපි දන්න දෙයක්. ඒක සමහරවිට ડોක්ටර් කෙනෙක් ගාවට ගිහිල්ලා හම්බෙන්න අවශ්‍යමත් නැහැ. අපි දන්නවා මට කොලෙස්ටරෝල් වගේ තත්ත්වයක් මට තියෙනවා. මට මොකක් හරි කොහේ හරි ධනිස්ත්‍යයක් මොකක් හරි මොනවාම හරි ඔයා දන්න ડોක්ටර් කෙනෙක්ගේ හම්බෙලා නැති දෙයක් හරි ඔයා දන්න දෙයක් තියෙනවා නම් අර ජීවිත රක්ෂණ නියෝජිතයා එන වෙලාවේ ඔයා ඒ දේවල් සියලුම දේවල් ජීවිත රක්ෂණ නියෝජිතයාට කියන්න ඕනේ. මොකද එහෙම නැති වුණොත් එහෙම අර ජීවිත රක්ෂණ සමාගමට පුළුවන් ඔයා ඒ දේවල් දැනගෙන ආයතනයට කියලා නැහැ කියලා යම්කිසි ඔයා ක්ලේම් එකක් ඉල්ලන අවස්ථාවේදී ඒව නොගවා ඉන්න ආයතනයට පුළුවන්. මොකද ඔයාට මොකක් හරි බලපෑමක් අනතුරක් මොන හරි දෙයක් තියෙනවා නම් ඒකට අදාළව අමතර වාරිකයක් හරි ගෙවලා ඔයාට ජීවිත රක්ෂණය ලබා ගන්න පුළුවන්. හැබැයි ඔයා ඒ දේවල් කිව්වේ නැත්නම් ඒ සාමාන්‍ය පුද්ගලයෙකුට දෙන රැකවරණය හා සමානව වාරිකයකට තමයි ඔයාගේ ජීවිත රක්ෂණය ඒ ආයතනය විසින් සකස් කරලා දෙන්නේ. එහෙම වුණොත් එහෙම ඒ ආයතනයට පුළුවන් ඔයා ඉස්සර තියෙන මොකක් හරි අපි හිතමු ස්පිතාල නතර කරලා තියෙනවා කියලා දවස් 10ක් ඒ දවස් 10ට දාලා ඔයා ලෝහල් ගාස්තු ඉල්ලීමක් කරද්දී ආයතනයට පුළුවන් ඔයා මෙන්න මේ කාල සීමාවේදී ඔයාට කොලෙස්ටරෝල් තිබෙනවා කියලා ඔයා ආයතනයට කියලා නැහැ. ඉතින් ඒ කාර්යයත් එක්ක ආයතනයට පුළුවන් ඔයාට නම් නොදවා ඉන්නත් පුළුවන්. අන්න ඔය වගේ දේවල් අපි සැලකිලිමත් වෙන කාරණාවන් තමයි. මොකද ජීවිත රක්ෂණ නියෝජිතයාට ගොඩක් අය කියන්නේ නැහැ මේ මට මෙහෙම තත්ත්වයක් තිබ්බ කියලා. හැබැයි වෛද්‍යවරයා හම්බුනාට පස්සේ වෛද්‍යවරයාට අපි ලෙඩ රෝග හංගන්නේ නැහැ නේද? ඒකවල වෛද්‍යවරයාට කියනවා ඔව් මම මේ දවස් ඉස්සර මේ කාලේ ඉඳලා මට කොලෙස්ටරෝල් තිබ්බා, මේ කාලේ ඉඳලා මට ධනිස්ත්‍යක්මක් තිබ්බා. ඔය වගේ දේවල් වෛද්‍යවරයා හම්බුනාට පස්සේ වෛද්‍යවරයාට ගිහිල්ලා පවසනවා. එතකොට අර උපරිම විශ්වාසය කියන දේ දෙදෙනා අතර අඩවීම කියන දේ තැනදී ජීවිත රක්ෂණ ආයතනයට පුළුවන් අර අදාළ ඒ වන්දි මුදල නොගෙවා ඉන්න ආයතනයට පුළුවන්. අන්න ඒ නිසා අනිවාර්යයෙන්ම අපි ඉන්ෂුරන්ස් එක ගන්නවා නම් සියලුම දේවල් අපේ වෛද්‍ය කටයුතු තොරතුරු කියන දේවල් අපි හැමදේම ඒ අදාළ ආයතනයට පැවසිය යුතුමයි ඉන්ෂුරන්ස් එක අපි ලබා ගන්නවා නම්. ඒ වගේම තමයි අපි වාරිකය දාගෙන යනකොට නියමිත දිනයට අපි වාරිකය දාන්න. නැත්නම් ඒ අදාළ මුදල ඉන්ෂුරන්ස් එකට අපි දාන මුදල අනිවාර්යයෙන්ම නියමිත දිනයට අපි ඊට කලින් අපි අනිවාර්යයෙන්ම වාරිකය දානවා කියන එක අපි කරන්න ඕනේ. මොකද එහෙම නැති වුණොත් එහෙම වාරිකය ඉස්සරහ තිබ්බොත් ඒත් පුළුවන් ආයතනයට අපි අර ඔය අවුරුදු ගාණක් කරගෙන ආපු ඉන්ෂුරන්ස් එක මාසික වාරිකයක් හරි මගහැරීමක් යනදී ආයතනයට ඕනනම් පුළුවන් ඒ ජීවිත රක්ෂණයට නොතවා ඉන්න පුළුවන් ක්ලේම් එකක්. ඉතින් අන්න ඒ කාරණා හොඳින් සැලකිලිමත් විය යුතුයි අපි ජීවිත රක්ෂණයක් ඉදිරියට කරගෙන යනවා. ජීවිත රක්ෂණයකදී අපි තවත් බලන කාරණයක් තමයි අපි අරන් තියෙන ඉන්ෂුරන්ස් එකේ මම කියවනේ ඔයාට ගන්න පුළුවන් ඔපරේෂන් ආවරණ ඒ වගේම බරපතල රෝග ආවරණ හදිස්සි අනතුරකදී අපිට කොහොමද ගෙවන්නේ රෝහල් ආවරණ ඔය දේවල් අපි
ආයතනයෙන් අපි ගන්නවානේ අපිට අපේ රැකවරණ විදියට. එතකොට අපි අරන් තියෙන රැකවරණයට අපි කියමු ඔපරේෂන් ආවරණය අරන් තියෙනවා කියලා. එතකොට මේ ඔපරේෂන් ආවරණය කියන දෙයට කොහොමද ඉන්ෂුරන්ස් ආයතනයෙන් ගෙවීම් කරන්න කියන දේ බලන්න ඕනේ. ඒ කියන්නේ අපි හිතමු ඔපරේෂන් එකකදී කොහොමද ඒ අදාළ ඔපරේෂන් අපි හිතමු ඔපරේෂන් වල ගොඩක් තියෙන්න පුළුවන් නේ. මේ බඩේ ඔපරේෂන් එකක්, එතකොට නැත්නම් අපි හදවතේ ඔපරේෂන් එකක්, අපි කකුලක ඔපරේෂන් එකක්. එතකොට ඒ කියන ඔපරේෂන් වලට කොහොමද ගෙවීම් කරන්නේ? කියන්නේ හැම ඔපරේෂන් එකකටම එකම මුදලක් ආයතනයෙන් ගෙවීම් කරන්නේ නැහැ. එතකොට බලන්න ඕන අපේ මේ වගේ ඔපරේෂන් වලට කොහොමද කොයි වගේ ප්‍රතිශතයක්ද අපි දාලා තියෙන මුදලින් අපිට හම්බෙන්නේ. එහෙම නැත්නම් අපි අරන් තියෙන බරපතල රෝගවලදී මොන වගේ බරපතල රෝග වලට අපිට ගෙවන්නේ. ඒ බරපතල රෝග වලට කොහොමද ගෙවන්නේ? ඔන්න ඔය කාරණාවලුත් අපි දැනගන්න ඕනේ. අනිත් කාරණේ තමයි රෝහල් ආවරණ අරන් තියෙනවා නම් අපි දවස් කීයකට වඩා රෝහල් ආවරණ රෝහල් අතරුණක්ද අපිට ගෙවීම් කරන්නේ. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් රෝහල් ආවරණ දින දෙකකට වඩා හිටියොත් තමයි ගොඩක් ආයතන වලින් මම දන්න තරමට ගෙවීම් කරන්නේ. ඉතින් ඒ කාරණා වගේ දේවලුත් ඔයා ඒ රක්ෂණ නියෝජිතයන්ගෙන් හරි එහෙම නැත්නම් අදාළ ආයතනයට අරන් ගිහිල්ලා හරි අහලා බලන්න මම අරන් තියෙන ඉන්ෂුරන්ස් එකේ මොන වගේ මේ වගේ මොනවාද තියෙන ප්‍රතිලාභ කියන දේ අනිවාර්යෙන්ම අහලා දැනගෙන අවබෝධයෙන් යුතුව ජීවිත රක්ෂණය පටන් ගන්න. ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්න වලින් එකක් තමයි අපි ජීවිත රක්ෂණය පටන් ගන්නතර පස්සේ ඔය මම කියපු කාරණා අනිත් කාරණේ තමයි අපි ඔක්කොම කල්පිරීමේදී අපිට ලැබෙන මුදල සමහරකට බලාපොරොත්තු වුණ මුදල අපිට නොලැබෙන්න පුළුවන්. ඉතින් කල්පිරීමේදී කොයි වගේ මුදලක් අපිට හම්බෙනවද ඒ කාරණාවලුත් සැලකිල්ලට අරගෙන අපි ජීවිත රක්ෂණයක් පටන් ගන්න. ඉතින් අවබෝධයෙන් යුතුව මේ ජීවිත රක්ෂණය කියන දේ වැදගත්කමින් යුතුව ඉස්සරහට කරගෙන ගියොත් මම හිතනවා ඉතාමත් වැදගත් දෙයක් ජීවිත රක්ෂණය කියන්නේ. ඉතින් ජීවිත රක්ෂණය නියෝජිතයෙක් හම්බෙලා හරි නැත්නම් ආයතනයක් ගිහිල්ලා හරි ජීවිත රක්ෂණයක් පටන් ගන්න අනිවාර්යයෙන්ම ජීවිත රක්ෂණය කියන දේ වාට කොයි වෙලේම හරි වැදගත් වෙනවා. මොකද අනතුරක් කියන දේ අපි හැම පුද්ගලයෙක්ටම තියෙනවා. පාරේ යනකොට අපිට අනතුරක් වෙන්න පුළුවන්, අදිසි ඇක්සිඩන්ට් එකක් වෙන්න පුළුවන්. ඒ කාරණාවන් කියන දේවල් අපිට කොයිම මොහොතකදී හරි වෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය කාරණා සැලකිල්ලටගෙන ජීවිත රක්ෂණය වැදගත්කම තේරුම් අරගෙන ජීවිත රක්ෂණය අවබෝධයෙන් යුතුව කරගෙන යන්න කියලා මම මතක් කරනවා. ඉතින් එහෙනම් සියලුම දෙනාට සුබ දවසක්. ඉතින් තවත් කාටද මේ වීඩියෝ එක දෙන්න ෂෙයා කරන්න. මම තවත් වීඩියෝ ඉස්සරහට හම්බෙනවා.